ආයිබෝන් කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ කොහොමද 2026ට අදාළව සාර්ථකව මුදල් උපයන්න පුළුවන් Facebook account එකක් ඉතාමත් සරලව ඔයාලට හදාගන්න විදිය මම A to Z මේ වීඩියෝ එකේ කියලා දෙනවා. එහෙනම් මම ඔයාලට වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් මතක් කරනවා මේ වීඩියෝ එක ඉවර නම් බලන්න. මොකද චූටි තැනක් හරි ස්කිප් කරොත් ඔයාලට ඒ settings වැරදෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ඉස්සෙල්ලාම ඉල්ලා සිටිනවා. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Facebook application එක open කරගන්න ඕනේ. හරි දැන් ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ Facebook application එකේ මෙන්න මෙතන මේ තියෙන menu කියන option එක මත එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකකට එනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ pages කියලා තියෙනවා ඔයාලට option එක මේ තියෙන්නේ. මෙන්න මේ option එක මත එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන මේ create කියන option එක මත එකපාරක් click කරගන්න ඕනේ. හරි මෙතනින් ඔයාලට ඔයාලගේ page එකට අදාළ නම දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඔයාලගේ page එකට අදාළ වන නම දෙන්න. මම මෙතනින් දානවා fun video කියලා. හරි ඊළඟට ඔයාලා මෙතන මේ next කියන option එක මත එකපාරක් click කරගන්න ඕනේ. හරි මෙතනින් ඔයාලා දෙන්න ඕනේ ඔයාලගේ page එකේ කියන්නේ ඔයාලගේ Facebook page එකේ music වගේ දානවනම් මෙතන මේ music video කියලා දාන්න ඕනේ. දැන් කාලේ ඒ කියන්නේ 2026ට අනුව ගොඩක් කට්ටිය දාන්නේ digital creator කියලා. මෙතනින් ඔයාලා search කරගන්න digital creator කියලා. මෙන්න මේව search කරගෙන ඔයාලා මෙතන මේ create කියන option එක මත එකපාරක් click කරගන්න ඕනේ. ටික වෙලාවක් ගියන් පස්සේ ඔයාලගේ මේ create කියන option එක click කරලා මේ වගේ option කීපයකට ඔයාලා අරගෙන යනවා. මෙතනින් ඔයාලගේ page එකේ bio එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාලා මේ contact කියන තැනින් ඔයාලගේ මොකක් හරි website එකක් තියෙනවා මෙතනින් add කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලගේ එයාලා contact කරගන්න පුළුවන් විදිහක් ඒ කියන්නේ ඉල්ලනවා. ඒ කියන්නේ email එකක් තියෙනවා නම් දෙන්න ඕනේ. phone number එකකුත් මෙතනින් add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙහාට යන්න ඕනේ. ගියන් පස්සේ ඔයාලගේ location ඉල්ලනවා. මෙතනින් ඔයාලගේ address එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ town එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේක අත්‍යවශ්‍ය නම් විතරක් දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ page එක open වෙන කාලේ සීමාව අහනවා. මෙතනින් ඔයාලා මේ කැමති කාලේ සීමාවක් දෙන්න. මම මෙතනින් මේ පැය 24ම කියලා දෙනවා. හරි දැන් මම මෙතනින් මේ next කියන option එක මත එකපාරක් click කරන්න. මෙතන මේ පැය 24ම always open කියලා දාලා දැන් ඔයාලගේ page එක හැදිලා ඉවරයි. මෙතනින් ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ page එකට අදාළ profile pic එකක් දෙන්න ඕනේ. පිටිපස්සෙන් ඔයාලා දෙන්න ඕනේ ඔයාලගේ page එකට අදාළ cover photo එකක්. ඒක add කරගන්නේ විදියත් මම කියන්නම්. ඒක ඔයාලා add කරගන්න ඕනේ මෙතන මේ තියෙන camera icon දෙකක් තියෙන්නේ. අන්නේ camera icon දෙක click කරලා ඔයාලා photo දෙක add කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තියෙන next කියන option එක මත එකපාරක් click කරගන්න. හරි දැන් මෙතනින් ඔයාලට ඕන නම් යාළුවන්ට මේක invite කරන්න පුළුවන්. මේ tick මෙහෙම දාලා invite කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මේ තියෙන next කියන option එක මත එකපාරක් click කරගන්න. ඊට පස්සේ මේ මෙතන තියෙන invite කියන එක දෙන්න. හරි දැන් ඔයාලා කරන්න ඕනේ මෙතන done කියන option එක මත එකපාරක් click කරගන්න. දැන් ඔයාලගේ Facebook page එක සාර්ථකව හැදිලා ඉවරයි. මෙන්න බලන්න පුළුවන් ඔයාලගේ Facebook page එක. මම මෙතනින් photo දෙකක් add කරගත්තේ නැති හින්දා තමයි මෙහෙම පෙන්නන්නේ. ඔයාලා photo දෙකක් add කරන් පස්සේ හරියට හරි. දැන් ඔයාලා කරන්න ඕනේ ඔයාලා මේක මුදල් උපයන්නනේ හැදුවේ. එතකොට ඔයාලා කරන්න ඕනේ දෙයක් තමයි මෙතන මේ තියෙනවනේ මේ professional dashboard එක. අන්නේ dashboard එකට යන්න ඕනේ. දැන් මෙතන මේ තියෙන start with challenges කියන එක ඔබන්න ඕනේ. ඒ කියන්නේ ක්ලික් කරන්න ඕනේ.
ඊට පස්සේ ඔයාලා මෙතන මේ තියෙන මොනිටයිසේෂන් කියලා මේ තියෙන්නේ අවසානට. එතෙන්ට ගිහින් ඔයාලා මෙතන මේ තියෙන ස්ටාර් කියන එකට යන්න ඕනේ. ඒකට ගිහින් මෙතන මේ තියෙන notify me කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට මෙතන මේ තියෙනවා මේ දෙවෙනි ඔප්ෂන් එක. දෙවෙනි ඔප්ෂන් එකටත් යන්න ඕනේ. ගිහින් මෙන්න මේ මෙතන මේ තියෙන notify me කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. හරි. වැදගත්ම දේ තමයි මෙන්න මෙතන මේ තියෙන content monetization කියන තැන. ඒකෙන් තමයි ඔයාලගේ page එකේ දාන videos, photos, story ඒවට මුදල් ගෙවන්නේ මෙන්න මේ option එක මත. මේක on වුණොත් විතරයි. මම ඔයාලට පොඩි මතක් කිරීමක් මතක් කරන්නම් මේ වීඩියෝ එක මේ අතරමැද ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. මොකද මම මේකෙන් ඔයාලට මේ මොනිටයිසේෂන් Facebook එකේ මොනිටයිසේෂන් ගන්න කරන්න පුළුවන් දේවල් සියල්ලම මම මේ වීඩියෝ එකේ මේ වීඩියෝ සීරීස් එකේ දානවා. ඔයාලා කැමති නම් මගේ channel එකට subscribe කරලා එකතු වෙන්න පුළුවන්. ඔයාලා කොහොමද හරියට Facebook එකේ මුදල් උපයන්නේ, උපයන විදිය සාර්ථකව කොහොමද Facebook account එක පවත්වාගෙන යන්නේ කියලා මම ඔයාලට මේ වීඩියෝ සීරීස් එකේ දානවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ මේ content monetization කියන තැනට යන්න ඕනේ. එතනත් මෙතන මේ තියෙන notify me කියන ඔප්ෂන් එක මත ක්ලික් කරගන්න ඕනේ. හරි. දැන් ඔයාලා කරන්න ඕනේ මෙතන මේ තියෙන අවසාන ඔප්ෂන් එක මතට යන්න. එතනත් මේ තියෙන notify me කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න. හරි. දැන් ඔයාලට මට අවසාන වශයෙන් දෙයක් තව මතක් කරන්න තියෙනවා. ඔයාලා Facebook ගැන මොකක් හරි දෙයක් දන්නේ නැත්නම් ඔයාලා Facebook ගැන කියන්නේ Facebook මේ මොනිටයිසේෂන් ගැන කුමක් හෝ ප්‍රශ්නයක් තියෙන නොමිලේ විසඳා ගන්න අවශ්‍ය නම් මම group එකක් හදලා තියෙනවා. ඒ group එකට join වෙන්න පුළුවන්. ඒ group එකේ දැන්ට 80කට වැඩි පිරිසක් join වෙලා එයාලගේ ප්‍රශ්න ගැටළු විසඳාගෙන තියෙනවා. ඔයාලටත් කැමති නම් මේ comment එකක් දාන්න. මම එතකොට ඔයාලට link එක දාන්නම් group link එක. ඊට පස්සේ ඔයාලට join වෙන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියලා. මේ Facebook ගැන මොනිටයිසේෂන් ගැන දන්න තියාලුවෙක් ඉන්න නම් මේක ෂෙයා කරන්න කියලා ඔයාලගෙන් මම කාරණා කිල්ලා සිටිනවා. සියලු දෙනාටම සුබ දවසක්.